ඔයා මොන ෆීල්ඩ් එකට ගියත් ඔයාට ICT වලින් නම් ගැලවුමක් නැහැ. ඔයා A level ICT කරන්න හිතාගෙන ඉන්නේ. ඒත් කරගන්න පුළුවන් වේද කියලා බයෙන් ඉන්නේ. එහෙනම් මේ කතාව අනිවාර්යෙන් අහන්න. අද ලෝකේ හැම ෆීල්ඩ් එකක්ම හෙල්ත් කෙයාර්, බිස්නස්, එන්ජිනියරින්, ආර්ට්ස් විතරක් නෙමෙයි ක්‍රීඩාව පවා හැම තීරණයක්ම ගන්නේ තොරතුරු මත පදනම් වෙලා. උදාහරණයක් විදිහට හිතලා බලන්න ක්‍රිකට් කැප්ටන් කෙනෙක් ටොස් එක දිනුවට පස්සේ බැට් කරනවද බෝල් කරනවද කියන තීරණය පවා ගන්නෙ ඒ ක්‍රීඩා පිටියේ පෙර තරඟවල තොරතුරු, කාලගුණ තොරතුරු වගේ ගොඩාක් තොරතුරු මත පදනම් වෙලා. මේ නිසා අද ලෝකේ ඕනෑම ෆීල්ඩ් එකක ඉන්න වෘත්තිකයන්ට ICT කියලා කියන්නේ නැතුවම බැරි කුසලතාවක් බවට පත් වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් ඔයා මොන ෆීල්ඩ් එකට ගියත් ඔයාට ICT වලින් නම් ගැලවුමක් නැහැ. අන්න ඒ නිසා තමයි අපේ A level ඕනෑම විෂය ධාරාවක් හදාරන අයට ICT කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒ නිසා ඔයා මොන ක්ෂේත්‍රය තෝරගත්තත් ICT කියලා කියන්නේ ඔයාගේ ෆියුචර් කැරියර් එකට ස්ට්‍රොං ෆවුන්ඩේෂන් එකක්. A level ICT කරනවද නැද්ද කියලා තීරණය කරන්න කලබල වෙන්න එපා. අවුරුදු 12ක් පළපුරුදු ICT ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන්ම වැඩි විස්තර අහලම තීරණය ගන්න. එන්න අපේ ඔන්ලයින් ෆ්‍රී සෙමිනාර් එකට. එදාට ඔයාට ICT සබ්ජෙක්ට් එක කියන්නේ මොන වගේ එකක්ද? ඒක ඔයාගේ ෆියුචර් කැරියර් එකට උදව්වක් වෙන්නේ කොහොමද? ඒ වගේම ICT වලින් එකක් ගන්න ප්‍රැක්ටිකල් ස්ට්‍රැටජි එක මොකක්ද කියන ප්‍රශ්න ටික ක්ලියර් කරගන්න පුළුවන්. අදම ලියාපදිංචි වෙන්න. මේ WhatsApp නම්බර් එකට රෙජිස්ටර් කියලා මෙසේජ් එකක් දාන්න. එදාට හම්බ වෙමු.